අද ගෙදර තියෙන දේවල් වලින් රසවත් බත් එකක් හැදුවා මම. ඒකට තෙල් ටිකක් ලිපේ තියාගත්තා. ඒකට සුදු ලුණු කරපිංච එකතු කරගත්තා. මේ වෙනකොට මම බත් එක උයාගෙන තියෙනවා. මේකට මම කපාගත්ත බීලුණු පොඩි ගෙඩියක බීලුණු කපාගත්ත ටිකත් එකතු කරගත්තා. මේ ටික දැන් හඳි ගාගෙන පොඩ්ඩක් වැදෙනකොට මම කපාගත්ත කැරට් ටික ඊළඟට බෝන්චි ටික එකතු කරගන්නවා. දැන් මේකට මට එකතු කරගන්න ඕන ගම්මිරිස් කුඩු ටිකක් සහ ලුණු ටිකක් මම එකතු කරගත්තා. දැන් මේකට මම එළවලු ටික පැත්තකට කරලා බිත්තරයක් දාගන්නවා. මේ බිත්තරයට මම ගම්මිරිස් කුඩු ටිකකින් ලුණු කුඩු ටිකකින් එකතු කරගන්නවා. දැන් බිත්තර මේ ටික සෙට් වෙනකොටම කවලම් කරගෙන මේ එළවලු වලටම බිත්තරය හොඳට එකතු කරගන්නවා. ඊළඟට මම කපාගත්ත ලීක්ස් ටික එකතු කරගන්න අවසානෙටම ලීක්ස් කොළ ගත්තා නම් හොඳයි. මම හැබැයි කොළ නෙමෙයි එකතු කරගත්තේ. දැන් තියෙන්නේ බත් එක එකතු කරගන්න. මම උයාගත්ත බත් එක එකතු කරගන්නවා. මම මෙතන කීරි සම්බා තමයි ගත්තේ. බත් ටික දාමින් තමයි මේකට එකතු කරගන්න ඕන. දැන් රස බලලා ලුණු ගම්මිරිස් මම නැවත එකතු කරගත්තා. නැවත කවලම් කරලා මම මාගරින් ටිකකුත් එකතු කරගන්නවා. මම මේ වෙලාවේදී ලිප ටිකක් ඔෆ් කරලා තිබ්බේ. බත කවලම් කරන වෙලාවේ මාගරින් දැම්මට පස්සේ නැවත ලිප පොඩ්ඩක් ඔන් කරලා මේ ටිකත් කවලම් කරගන්නවා. දැන් අපේ බත් එක ලෑස්ති.